Google ෆ්ලෝ එක වෙනස් වෙලා තියෙනවා. ඒක වැඩ කරන අය දන්නවා ගෲප් එකටත් ගොඩක් අය අහලා තිබ්බ වෙනස් වෙලා තියෙනවාද කියලා. පොඩි වෙනස්කම් වගේක් වෙලා තියෙනවා ඇප් එක තියෙනවා. හින්දා ඒක චූටි වීඩියෝ එකක් කරා පොඩ්ඩක් බලන්න. තාමත් අපිටත් අලුත්නේ ඉතින් අපිත් තාම හොයනවා මොනවද තියෙන්නේ කියලා. ඒ හින්දා මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න ඇප් එක දාලා මේව කරලා ඇති. මේ වීඩියෝ එක බලන්න. බලලා මොනවා හරි අවුල් තියෙනවා නම් කියන්න. අර අපි දැන් ඉස්සර කලින් වීඩියෝ වල කතා කරා වගේ වීඩියෝ එක පොඩ්ඩක් එක්ස්ටෙන්ඩ් කරන්න අමාරුකමක් තියෙනවා. එක්ස්ටෙන්ඩ් ඔප්ෂන් එක නෑ දැන්. සයිට් වලින් කරන කට්ටියට සමහර කට්ටියට තියෙනවා සමහර කට්ටියට නෑ. ඒ කියන්නේ වෙබ්සයිට් එකට ලොග් වෙලා කරන කට්ටියට සමහර කට්ටියට පෙන්වනවා සමහර අයට පෙන්වන්නේ නෑ. ඔක බලන්නකෝ. දැනටමත් ගොඩක් කට්ටිය මේක සයිට් එක පාවිච්චි කරන්න දන්න හින්දා ඇප් එක දාගෙන ගොඩක් විස්තර දන්නවා. අර බලපුම නැතික දන්නේම නැති කෙනෙකුට තමයි කියන්නේ ගොඩක් අය දැන් මේක දැන් තනියෙන් ගිහලා පාවිච්චි කරලා දන්නවා කොහොමද කරන්නේ කියලා. මේ වෙබ්සයිට් එකට ගියාම අර උඩ අතන වැටලා තිනවා Google Flow කියන ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න කියලා. මාත් ඩවුන්ලෝඩ් කරලා තියෙන්නේ ගොඩක් වෙලාවට ඒක ඩවුන්ලෝඩ් කරන ගන්න එක හොඳයි කියලා දැනට හිතෙනවා. ඉස්සරහට මොනවා වෙයිද කියන එක කියන්න අමාරුයි. තාමත් ෆ්‍රී තියෙනවා මේක. අලුත් ඔප්ෂන් ගොඩක් ඇවිල්ලා තියෙනවා අපිටම කියලා කැරක්ටර් එකක් හදාගෙන ඒක කන්ටිනියු කරන්න පුළුවන්. ගොඩක් ඔප්ෂන් ඒවා ගැන පස්සේ කතා කරමු. අපි දැන් අර පුරුදු වැඩ ටික කරගෙන යන්න ඕනේ දිගටම අලුතෙන් අදපු පේජ් තියෙනවා ඒවට දාගෙන යන්න වීඩියෝ ටික දාගෙන යන්න බැරි වෙනවා. ඒ හින්දා මේක පොඩ්ඩක් පෙන්නන්නම්. මේක වෙනසක් වුණාට අපි කලින් කරපු ප්‍රොජෙක්ට් ඒ විදිහටම තාම ඉතුරු වෙලා තියෙනවා බෑකප් එක විදිහට. මේ වෙබ්සයිට් එකේ එක වෙබ්සයිට් එකෙන් ලොග් වෙන සමහර කට්ටියට වීඩියෝ එක්ස්ටෙන්ඩ් කරන එක පෙන්නනවා තාම සමහර අයට පෙන්වන්නේ නැහැ. මම හිතන්නේ පෙන්නන අයටත් තව ඉස්සරහදී එක්ස්ටෙන්ඩ් කියන ඔප්ෂන් එක නැති වෙලා ඒකට වෙන මොන හරි අලුත් දෙයක් එකතු වෙන්න හදනවා වෙන්න ඇති. එක්ස්ටෙන්ඩ් එක නැති වුණත් කියලා දීලා තියෙනවා කොහොමද ඉමේජ් හදලා එකතු කරලා දිග වීඩියෝ එක හදාගන්න තත්පර 8ට වැඩි වීඩියෝ එක හදාගන්නේ කොහොමද කියලා කලින් වීඩියෝ එක කියලා දීලා තියෙනවා. මේක ඉන්ටර්ෆේස් එක වෙනස් වුණා කියලා කරන විදිය වෙනසක් නැහැ. ඒකම තමයි කරන්න තියෙන්නේ. ඒ හින්දා ලොකුවට බය වෙන්න එපා මේක වෙනස් වෙලා කියලා. පරණ විදිහටම වැඩ ටික කරගෙන යන්න. මේ තියෙන්නේ වෙබ්සයිට් එකට ලොග් වුණා. සෝරි chat මේ chat GTP එකෙන් අපි prompt එක copy කරගමු. අපි app එකෙන් වැඩ කරන විදිය බලමු. මේ තියෙන මම ඩවුන්ලෝඩ් කරගත්ත app එක. app එක ඕපන් කරගෙන අපි අර වෙනද විදිහම තමයි මහ ලොකු වෙනසක් නැහැ. අර උඩ D අකුර වැටලා තියෙන අපි ලොග් වෙන ඊමේල් එක. අපි වෙනදටත් ලොග් වෙන සාමාන්‍ය ඊමේල් එක තමයි එතන තියෙන්නේ. අපිට ඊමේල් එක සැරෙන් සැරේට මාරු කරගෙන අර වෙනද වගේම වෙන වෙන ඊමේල් ඇඩ්‍රස් මාරු කරගෙන දවසට 50ට වැඩි ක්‍රෙඩිට් අරගෙන කරන විදිහවල් ඒකේ ඒ විදිහටම තියෙනවා. මේර එක වලට එන්නේ අර මගේ සස්පෙන්ඩ් වෙච්ච ඊමේල් ඇඩ්‍රස් එකකින් තමයි ඒක මට ආවේ නිතර. ඒක ගණන් ගන්න එපා. ඔය උඩ තියෙන්නේ මගේ ක්‍රෙඩිට් 40ක් තියෙනවා ඉතුරු වෙලා. සාමාන්‍ය අර පරණ විදිහම තමයි අර පොඩ්ඩක් ඉන්ටර්ෆේස් එක වෙනස් කරන විදිය. අපේ අර ඇප් එකෙත් මම කිව්වා වගේ අර සයිට් එකට ලොග් වෙලා කලින් සැරේ පෙන්නුවේ. මේ තියෙන ඇප් එකට ලොග් වෙලා ඇප් එකෙත් අර අපි කලින් කරපු ප්‍රොජෙක්ට් ඒ විදිහටම ඉතුරු වෙලා තියෙනවා. මෙතන පොඩි වෙනසක් වෙලා තියෙනවා. අර ස්ටාර්ට් එන්ඩ් එක නෑ. ඒක මම ඉස්සරහට පෙන්නන්නම්. ඉමේජ් හදන එකත් අර විදිහමයි. ඒ සෙටින්ග්ස් ටික ඒ විදිහමයි. වෙන කිසිම ගැටලුවක් වෙලා නෑ. සයිට් වලින් හදන කට්ටිය තාමත් කරගෙන යන්න පුළුවන්. ඒ වුණාට ඉමේජ් ජෙනරේට් වෙන්නේ නෑ, වීඩියෝ ජෙනරේට් වෙන්නේ නෑ. ඒ වගේ පොඩි පොඩි ගැටලු තියෙනවා. සමහර කට්ටියට පරණ සයිට් එකම පෙන්වනවා, සමහර අයට අලුත් එක පෙන්වනවා. ඒක පොඩි පොඩි ගැටලු වගේක් තියෙනවා ඒකේ. ඒ හින්දා ඇප් එක දාගන්න එක ගොඩක් හොඳයි. වෙනද විදිහේ ඉමේජ් එක ජෙනරේට් වෙනවා. ගෲප් එකට ප්‍රශ්න දාන්න එතන ඉන්නවා ගොඩාක් අය. ඔයාගේ ප්‍රශ්නෙට මුහුණ දීපු ගොඩක් අය ඉන්නවා. දැන් ගෲප් එකේ 1000කටත් වැඩි කට්ටිය ඉන්නවා. ඒකට ඉන්න කට්ටිය ඒගොල්ලන්ගේ එක්ස්පීරියන්ස් එක ෂෙයා කරගෙන ඕගොල්ලන්ගේ පේජ් ෆලෝ කරගෙන ඒගොල්ලෝ මේවා වැඩ කරනවා ගොඩක් කට්ටිය. පුළුවන් හැම දෙයකටම අපි උත්තර දෙනවා. ඒ හින්දා ඒකට ජොයින් වෙන්න තරමට හොඳයි. ඊට පස්සේ අර වෙනද විදිහටම ඉමේජ් එක දීපු හැටි බලාගෙන ඉන්න අර ප්ලස් මාක් එක ටච් කරලා එතන ලයිබ්‍රරි එකට ගිහිල්ලා තමයි ඉමේ අපි ජෙනරේට් කරපු ඉමේජ් එක සිලෙක්ට් කරන්න ඕනේ. වීඩියෝ එක යනවා බලන්න ඒක ආයි පාරක්. මේ අර වෙනද වගේ ස්ටාර්ට් එක ටච් කරලා ඒකට ඉමේජ් එක සිලෙක්ට් කරන්න දැන් බෑ. ස්ටාර්ට් එන්ඩ් කියන ඔප්ෂන් දෙක සමහර අයට පෙන්වනවා, සමහර අයට පෙන්වන්නේ නැහැ. මට නම් ඇප් එකේ නම් පෙන්වෙන්නේ නැහැ. ඒ හින්දා මේ ප්ලස් මාක් එක පෙන්නලා ලයිබ්‍රරි එකට ගිහිල්ලා අපි හදපු ඉමේජ්, ඒ කියන්නේ අපි එතන ඉමේජ් හතරක් හදලා තියෙනවා. ඉමේජ් හතර වෙන වෙනම තෝරලා අපිට අරගෙන ඒක සිලෙක්ට් කරලා ගන්න පුළුවන්. අපි ඊළඟ සීන් එක හදනවා නම් ඒක ඉමේජ් එකක් හදුවා, මේ විදිහට වීඩියෝ එක හැදුවා. අර පරණ විදිහටම ඩවුන්ලෝඩ් කරා, ඉන්ෂොට් හරි කැප් කට් හරි ඕවා වැඩ කරන මොකකට හරි ගිහිල්ලා එඩිට් කරලා ඒක ඒ විදිහටම කරගෙන යන්න පුළුවන් පරණ විදිහටම. තාමත් මේක පේ කරන්න ඕනි තත්ත්වයට ඇවිල්ලා නැහැ. කියන්න බෑ ඉස්සරහට මොකක් වෙයිද කියලා. අර ග්‍රෝක් එක වගේ වෙයිද දන්නෙත් නැහැ. ඒ හින්දා දැනට කරගන්න පුළුවන් වැඩ ටික කරගන්න. ඉතින් බොහොම සාමාන්‍ය විදිහට
වීඩියෝ එක ජෙනරේට් වෙනවා. හරිනේ එහෙනම් මොන හරි ගැටලු තියෙනවා නම් group එකට දාන්න group එකේ link එක පහල දාලා තියන්නම්. එච්චරයි මේක මහ ලොකු දෙයක් වෙලා නැහැ. Et la ඔය ටික monarchie විතරයි වෙලා තියෙන්නේ. Thank you.